හරි. අපි දැන් ඊට පස්සේ කෙටි ක්‍රම වලදී අපි කතා කරමු දැන් ඔයාලා නිතරම විභාගෙදී අහන ප්‍රාක්ෂිප්ත ගාන. හරි. ඔය ප්‍රාක්ෂිප්ත වලත් දැනගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. දැන් ප්‍රාක්ෂිප්තයක් කියන්නේ ආනත ප්‍රක්ෂේපණයක් මෙන්න මෙහෙම. කොහොම යන එකක්. ඒතර ප්‍රාක්ෂිප්තයකදී ඔයාලා දැනගන්න ඕන ප්‍රධානම කාරණේ තමයි වස්තුවක් මේ ප්‍රක්ෂේපණය කරාම u ප්‍රවේගයකින් මේ කෝණේ θ නම් ඔයාලට එනවා තිරස්සන් රචකයේ u cos θ. එතන මේ තිරස්සන් රචකයේ ඔහොම තියෙනකොට ගුරුත්වය g ක්‍රියා කරන්නේ ලම්බකව. ඒ නිසා කවදාවත් මේ u cos θ කියන සංරචකයට g ගෙන් බලපෑමක් නැහැ. ඒ නිසා මෙයා චලිතය පුරාම නොනැස්ස පවතිනවා. මේක වැදගත් දත්තයක්. මොකද මේක හොඳට ඔළුවේ තියෙනවා. කොහෙ ගියත් ඔය u cos θ නියතයි. හැමතැනදීම ඕක නියතයි. වෙනස් වෙන්නේ නැහැ. හැබැයි මෙන්න මේ සිරස් ප්‍රවේග සංරචකය තමයි වෙනස් වෙන්නේ. u sin θ. ඕක වෙනස් වෙනවා. මෙහෙම ගිහිලා ගිහින් උපරිමසෙදි බිඳුවක් එනවා. ඒක හරියට අර සිරස් ගුරුත්ව චලිත වගේම තමයි. දැන් ඔයාලට මේකේ පියාසර කාලය ආගන්න ඕන නම් ඕකත් අර විදිහට මෙහෙුවා. මොකද්ද? පියාසර කාලය සමානයි. හරිද? සිරස් ප්‍රවේගය බෙදනාම කියන්නේ g යට දෙක. සිද්ධාන්තයකමයි මම හිතන්නකෝ ඔයාලා දැන් මොන ප්‍රවේගය 60යි කියලා ගන්න. මේ කෝණේ 30යි කියලා ගන්න. එහෙනම් සිරස් ප්‍රවේගය මොකක්ද දෙන්නේ? 60යි sin 30. 60යි sin 30. 60යි sin 30. බෙදනා කියන්නේ පෘථිවියදී හදන්නේ 5න් බෙදන. හරි 60යි. මොනමෙන් හදන්නේ? sin 30 කියන්නේ භාගයයි 62න් බෙදුවාම 30යි. 30 5න් බෙදුවාම 6යි. එහෙනම් පියාසර කාලය තප්පර 6යි. ඕනම එකේම හැදුවයි. අය ඒ තිරස්සක වෙනස් වෙන්නේ නැහැ. සිරස්සක තමයි වෙනස් වෙන්නේ. උපරිම සුර යාමන කාලේ තප්පර 3යි මෙතෙන්ට යනවා. පැහැදිලි? ඒ නිසා උපරිම උසයවොත් මොකද කරන්නේ? උපරිම උසයවොත් මම අර කියුවේ කෙටි ක්‍රමයේ තියෙන මේ උස. කලින් කරා උපරිම උසයවොත් මම හොඳට මතක තියාගන්න. එකට සම්බන්ධ. මේක චේන් එකක් වගේ. හරිද? ඔන්න උපරිම උසයවුවා. මෙතෙන්දි ප්‍රවේගය බිඳුවයි. ආගන්න. මෙතෙන්දි ප්‍රවේගය 60යි sin 30 කියන්නේ 30යි. උපරිම උස කියලා කියන්නේ මොකක්ද? මේක කිය උසනේ. මධ්‍යක ප්‍රවේගය. බිඳුව 30 දන බිඳුව. දෙකෙන් බෙදුවා. වැඩි කරා කියන්නේ කාලය උපරිම උස යන කාලය තප්පර 3යි. හරි? 32 න් බෙදුවාම 15යි. 15 සරත් 3 කීයද? 45යි. අන්න උපරිම උස මීටර 45යි. අන්න ඔය විදිහට හදන්න පුළුවන්. බලන්න හැම එකම සම්බන්ධතාව තියෙන විදිහ. හරි ඔන්න එහෙනම් ප්‍රාක්ෂිප්තයක පියාසර කාලය ඇහුවොත් එහෙම සිරස් ප්‍රවේග සංරචකයේ බෙදුවමකින්ද g බෙදීම දෙකෙන් නැත්නම් පෘථිවියදී නම් 5න්. ඒතර කෙලින්ම එනවා පියාසර කාලය. පියාසර කාලය කියන්නේ මෙතන මෙතෙන්න යන්න ගත වෙන කාලය. ඒක දෙකෙන් බෙදුවොත් එනවා උපරිම උසට යාමන කාලය. හරි. උපරිම උස ඇහුවොත් එහෙම අන්න මෙතන ප්‍රවේගය 30යි සිරස් එක මෙතන ප්‍රවේගය බිඳුවයි මධ්‍යක ප්‍රවේගය කියලා කියන්නේ 30 දන බිඳුව බෙදීම දෙක උපරිම උසට යාමන කාලය මේකෙන් භාගයක් 3යි. හරි. 15 සරත් 3 45. ඔන්න ওই දේවල් ටික මතක තියාගන්න අරවත් එක්ක සම්බන්ධ වෙනවා. ඒකට කරනකොට මාර ලේසි. දැන් මේ වගේ ප්‍රාක්ෂිප්තයක් බහුවරණ ගෙවුවොත් එහම ඔය ටික ඔයාලට කොහොම කරගන්න පුළුවන්. හරි සරලයි. හරිද? ඔන්න එහෙනම් තව එකක් බලන්නකෝ. හරිද? ඔන්න වස්තුවක් ප්‍රක්ෂේපණය කරනවා 45 කෝණයක. හරිද? ප්‍රවේගය මම ගන්නවා 100යි මූල 2යි. මූල 2 ගත්ත සුළු වෙන්න ඕන. හරිද? 100යි මූල 2යි. එහෙනම් සිරස් ප්‍රවේගයේද සංරචකයේ 100යි මූල 2යි cos 45. හරිද? 100යි මූල 2යි cos 45. එතකොට 100යි මූල 2යි cos 45 කියන්නේ මූල 2යි. එහෙනම් ඉන්නේ සිරස් ප්‍රවේගයේ 100යි. එහෙනම් පියාසර කාලය කියන්නේ මොකද්ද? 100 බෙදනවා 5න්. තප්පර 20යි. තප්පර 20යි. එහෙනම් උපරිම උස යාමට කාලය තප්පර 10යි. තප්පර 10යි. මේක උපරිම උස මෙතන ප්‍රවේගයේ සිරස් ප්‍රවේගය බිඳුවයි. මෙතන ප්‍රවේගය කීයද? 100යි. එහෙනම් මධ්‍ය ප්‍රවේගය කීයද? 100 දන බිඳුව. හිතෙන් හදන්න 100 දන බිඳුව 100යි. දෙකෙන් බෙදුවාම කීයද? 50යි. 50 වැඩි කිරීම 10 කීයද? 500යි. අන්න එහෙම යන්න පුළුවන් මේ උස. එහෙනම් ඔන්න තේරුම් ගන්න ප්‍රක්ෂිප්තයක වාට සරලව බහුවර්ණයකදී රචනා ප්‍රශ්න මොකක්ද හදන්න බා බහුවර්ණය නැත්නම් ඔයාලා v වර්ග u වර්ග 2s දාලා මේ දාලා s සමාන ut දාලා වැඩ ගොඩාක් තියෙනවා. ඉතින් පියාසර කාලයයි උපරිම උස යාමන කාලයයි උපරිම උසයි සරල ඔන්න විදිහට හොයාගන්න පුළුවන්. හරි අපි ඊටිකෙන් බලමු මොකද්ද තාත් ප්‍රක්ෂිප්තතා දිගුවක් තියෙනවා. ඒ ටික අපි කතා කරමු.